කුණ බය කියලා බයිනවා. හරි. කුමාර අවුරුදු ගානක් තිස්සේ ආකල්ප පල්ලෙහාට ඇවිල්ලා ඒ පල්ලෙහාට වැල්දෙන අපි ගොඩ එන්න නම් අපි එක එක්කෙනා අපිට අදාළ වගකීම තේරුම් අරන් වගකීම් සහගත විදිහට මිනිස් විදිහට හැසිරුණොත් විතරයි කියන්නේ වගකීම් සහගත මිනිස්සෙක් විදිහට හැසිරුණොත් විතරයි මට තේරෙන විදිහට මේක ගන්න. මැත් කරලා මේක නිතරම කියන්නේ කවදාවත් අවස්ථා නැති වෙන්නේ නැහැ. සමහර ළමයි වයසට වඩා ගොඩාක් කපටි. ඔයා කරන දේ මහන්සිලා කරොත් හැම වෙලාවෙම ඔයාට අවස්ථා නැති වෙන්නේ නැහැ. පොඩි මිනිස්සු වගකීමක් දරන්න නැති නිසානේ අපිට මේක වෙලා තියෙන්නේ. අනේ මෙච්චර දේවල් බහුතරය ළමයි දැන් කොහොමද වැඩ කරනවනේ. බහුතරය දෙනා කරනවා. හැබැයි තාම මෙච්චර දේවල් වෙලා තියෙද්දි සමහර ළමයි අර බැන හිටියට එයා ඇත්තට මෙයාට අදාළ දේ කරන්නේ නැහැ. එයා මොන හරි නිකම්ම තියෙන එකේ අහගෙන මල් වට්ටි වලට අත ගහනවා. ඒ කියන්නේ පෝච්චයා කර ඉන්න රට හදන්න කියලා. ඌ වැඩ කරන්නේ නැහැ. හරි. ඒකනේ වෙලා තියෙන උඩ වැඩ කරන්නේත් නැහැ. අපි කරන්නේත් නැහැ. හරි. අපි අරක ගැන කිය ඉන්න උන් වැඩ කරන්නේ ඇත්ත. අපි කරන්නේත් නැහැ. අපේම කොටසන්නේ. හරි. අපේම කොටසක් අපිට පේනවා අපිත් වැඩ කරන ගමන් මේ කිව්වට කමක් නැහැ. ඔයා ඇත්තටම වැඩ කරන ගමන් තව කාටට චෝදනා කරන්න කමක් නැහැ. ඔයා මෙලෝදයක් වැඩ කරන්නේ නැතුව. හරිද? ඔයා පන්තිය ආව බුදියනවා. නැත්තම් එන්නෙත් නැහැ. ආවත් හරියට බලන්නෙත් නැහැ. හරිද? ඒ ඔක්කොමත් තියාගෙන අරට දෙලා චෝදනා කරා කියලා ඉතින් එහෙම රටක් හැදෙයිද? අර කලින් දවසත් කියන්නේ ඔයගොල්ලෝ නිකන් හරි බැලුවොත් එහෙම අර රුසියානේ කලින් දවසත් මම හිතා මේ කිව්වමම ඔයගොල්ලෝ මට වඩා දකින්නේ නැති ඔයගොල්ලෝ ඔයත් කියන නිසා අර රුසියානු යුද්ධෙදී මෙහෙම යුක්‍රේනයේ පිටිපස්සෙන් බෝම්බ දාද්දී වාහන පොළොවේ කියන්නේ. ඒගොල්ලන්ගේ අපේ වගේ දූපත් නෙමෙයිනේ තියෙන්නේ. ඒක දේශීයමාන්තිය. ඒතකොට මෙහෙම ගත්තේ ඒගොල්ලෝ මෙහෙම වාහන ටික මෙහෙම යනවා නම් මෙහෙන් රුසියානු හමුදා බෝම්බ දානකොට යුක්‍රේන මිනිස්සු යන්නේ මොකක් හරි බෙල් රැසරි මොකක් හරි අලබුරට යනවා නම් මේ මිනිස්සු මේ ලයින් එකේම යනවා. මවා ගන්නකො අපේ රටේ වුණා නම් කොහොමද තියෙන්නේ? බෝම්බය දානවනේ මේ රතිඤ්ඤා පිපුරන ටෝන් ගාලා හරි මෙහෙ යනවා මෙහෙ ගන්න කුණ බය කියලා බයිනවා හරි මේ එහෙම බෑ මේ ඔක්කොම බැනගෙන මේක අම්බරගෙන මෙහෙ කරගෙන මොන හරි වැදීගෙන ත්‍රිවිල් වැදීගෙන බයිසිකල් වැදීගෙන එහෙම තමයි යන්නේ මිනිසුන්ට ඉතින් අර ඒක මිනිසුන්ට හදන්න බෑ පාලකයෝ තමයි විනයක් පෙන්නලා මිනිසුන්ගේ විනයක් හදන්න නීතියක් හදලා විනයක් හැදුවේ නැතුවම ඒක ඉතින් පාලකයන් නීතියට උඩින් හැසිරෙන්නේ ඒතර ඉතින් කොහොමත් ඒක පාලනය වෙන්නේ නැහැ හැබැයි ඒගොල්ලන්ගේ තියෙන වැරද්ද පල්ලෙහාට ඒගොල්ලෝ හදලා ගත්තේ නැතුව ගොත් මේ මිනිස්සු ඇත්තට මේ මොන දේ වුණත් එහෙම තමයි යන්නේ. ඔබ බලන්නකො සාමාන්‍ය ගොඩාක් වෙලාවට මට වඩා මේකේ ඕන තරම් එහෙම තමගේ නෑදෑයෝ ඉන්න රටවල ඉන්න අය දන්නව ඇතිනේ. දියුණු රටක් කියලා ගත්තොත් මේ මිනිසුන්ගේ ගුණාංග නීතියට අමතරව මිනිසුන්ගේ ගුණාංග හැදිලා තියෙනවා. මිනිසුන්ගේ විනයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒකත් එක්ක මිනිස්සු යන්නේ. අපිට එහෙම නෙමෙයි. ඒ ගුණාංග අපි තියාගෙන අපි අතනට විතරක් කොට කරන්න කියන්නේ අපි උඩින් තමයි හැදෙන්න ඕනේ අතන. පල්ලෙහා ඉඳන් උඩට හදන්න බෑනේ. උඩ හැදලා උඩ පාලනය වෙලා උඩ ආදර්ශමත් වෙලා වුණා නම් පල්ලෙහා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරිද? ඒ නිකන් ඔය හිතලා බලන්නකෝ අපේ මාධ්‍ය වලින් ඇත්තටම සුපර් ස්ටාර්ස් ඔක්කොම හදනවා මිසක් නවනිපේම් කරෝ කියලා කවුරුත් ගෙන්නනවද කියලා? මෙතනත් එහෙම ළමයි ඇතිනේ කීයක් හරි. හරිද? මොන හරි දෙයක් හදන ළමෙක්ව ගෙනල්ලා එහෙම තරගයක් තිබ්බනම් එහෙම හිට වටනාකම් කරන අවුරුදු 5 පොඩි එකක් තේරුම් ගන්නවා. අන්න මෙහෙම දේවල් වටනාකමක් නැතේ. ඒ ළමයාගේ ආකල්පම හැදෙනවා. අපි මොන හරි දෙයක් කරන්න ඕනේ. එහෙම නෙමෙයිනේ. ළමයා අවුරුදු 5 6 ඉඳන්ම අම්මා තාත්තා ඔක්කොම බලන්නේ ළමයාව නටවන්න. හරිද? හරිද? පවුලම ලෑස්තිලා යනවා. ඒක වැරද්දක් නෑ. එන්ටර්ටේන්මන්ට් කියන ඒවා තියෙන්නත් ඕනේ. නමුත් ඒකේ ප්‍රධානම දේ විතරක් කරලා නේ. ඒක ප්‍රධානම දේ වුණාට කමක් නෑ. සියලු ප්‍රශ්න අපේ විශ්ලේෂණය ඉවරනවා. හරි? අපි ලොකු සංවර්ධන රටක් නම් අපිට තව මේ අර රුසියාව ඇටැක් කරන්න රුසියාව ගාව තියෙනවනේ. සම්පත් තියෙනවනේ. හරි? ඒගොල්ලෝ නිකන් මුට්ටිය දාලා බලනවා. අනිත් අය මොන හරි කරයිද නැද්ද? මට හිතෙන විදිහට ඒගොල්ලෝ බැලුවේ ඒගොල්ලෝ මේ යුක්‍රේනය කියන එක මට දැනෙච්ච විදිහට මම දන්නේ නැහැ දේශපාලන විචාරකෙන් නෙමෙයි මම. නමුත් මේගොල්ලෝ මේකට නික අත තියලා බැලුවා අනිත් අය මොනවද කරන්න කියලා. අනිත් අය මොකුත් කරන්නේ නැහැ. හරිද? යුරෝපයට බෑ ඒගොල්ලොත් එක්ක. මොකද ඒගොල්ලන්ගේ බල ශක්තිය ප්‍රබලයි. ගෑස් තෙල් ඒවා ප්‍රබලයි. එතකොට ඒව නැත්තම් යුරෝපයට යන්න බෑ. එතකොට නේටෝ එක කටවහගෙන ඉන්නවා. හරිද? එතකොට ඒගොල්ලෝ නිකන් මම හිතන්නේ ඉස්සර යුක්‍රේනය කියලා කියන්නේත් සෝවියට් සමූහ ආණ්ඩුවේ රටවල්නේ. ඒගොල්ලෝ නිකන් ආපහුට ඒගොල්ලන්ගේ බලය අවුරුදු ගානක දැන් ඒගොල්ලෝ සැලසුමක් කරගෙන යනවා නම් ඒගොල්ලන්ට ආපහු ඒගොල්ලන්ගේ සෝවියට් සමූහ ආණ්ඩුව ගොඩනගා ගන්න පුළුවන්ද කියන එක නිකන් අත්හදා බලන නිකන් අපි කෙනෙක් කතා කරන පස්සේ මුට්ටියක් දාලා බලලා කියන මුට්ටියට අරුන් ගහයිද නැද්ද කියලා බලනවා. යාළුවා තියෙන මුට්ටියට ගහන්න නැත්නම් ඊළඟ අඩියත් ඒගොල්ලෝ යම් කාලයක තියයි. හරි. ඒතකොට ඒගොල්ලෝ තියෙන මොනවා කිව්වත් ඒ අනිත් විදිහට ඇටැක් කරන්න බෑ. ඒගොල්ලෝ ඒ බල ශක්තිය අරගොල්ලෝ මොන විදිහට කිව්වද දේපල රාජසංස්ථක කරනවා මොනවා කිව්වත් යන්න බෑ සමහර තැනකදී. යුරෝපයේ මේ බල ශක්තිය අර්බුදයත් එක්ක ඉස්සරහට යන්න බෑ ඒගොල්ලන්ට. හරි. සමහර ඇමරිකාව වුණා සමහර දේවල් පුම්බගෙන හිටියට සමහර තැනකදී සමහර දේවල් වලදී අනිත් පැත්තෙන් චීන ආධිපත්‍යයක් තියෙනවා මේවා එනවත් එක්ක මේවා යන්න බෑ. එතකොට එහෙම දේවල් තමයි වෙන්නේ. දැන් අපිට එහෙම දේවල් නැහැනේ. හරි. අපිට එහෙම දේවල් නැහැ. හැබැයි අපිට කරන්න පුළුවන් දේවලුත් අපේ තිබුණාට කරන්නේ නැහැනේ. හරි. සරලවම ගත්තොත් දැන් මාළදේවින වගේ රටක් ගත්තාම
මේ සංචාරක වෙනවා. මොනවද තියෙන්නේ? මූද තියෙනවා. හරි. මූද තමයි තියෙන්නේ. ඒ දූපතක් විදිහට මූද පෙන්නලා තමයි ඒගොල්ලෝ ඒ සල්ලි හම්බ කරන්නේ. ඔයගොල්ලෝ නික අද මොකක් හරි කියලා සයිට් එකට ගිහලා සර්ච් කරලා බැලුවොත් එහෙම බලන්න ඒගොල්ලන්ගේ සමහරට මැද මට්ටමේ හොටෙල් වලට එක දවසකට US ඩොලර්ස් කීයක් ගන්නවද කියලා. සමහර මැද මට්ටම කියන්නේ හයිම නෙමෙයි. මැද 3000 5000 7000 තමයි ගන්න. එක දවසකට. එතකොට අපේ හෝටල් වලට එච්චර වටිනාකමක් නැහැ. නමුත් අපේ රට ගත්තාම ඉතා පොඩි කාලයක් ඇතුළත අර මොනවද ඒකට කියන්නේ දේශගුණ වෙනස්කම් සියල්ලම දෙන්න පුළුවන්. නුවරඑළිය එකක්, නුවර මැද මට්ටමක්, මෙහි එකක්. අනිත් පැත්තෙන් ගත්තොත් අනුරාධපුර පොළොන්නරුව ගත්තොත් තව පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තොත් හම්බන්තොට ඒ පැත්තට ගත්තොත් තව පැත්තක්. පොඩි වෙලාවක් ඇතුළත ට්‍රින්කෝ පැත්ත ගත්තොත් තව පැත්තක්. පොඩි වෙලාවක් ඇතුළත ගොඩාක් දේවල් මාකට් කරන්න පුළුවන්. අපි සමහර තැනකට ගියාම හිතනවා අපේ සමහර රටවල් ඒගොල්ලෝ කෘත්‍රිම දේවල් හදලා ඒක මාකට් කරනවා. අපි ස්වභාවික තියෙන දේවත් කරන්නේ. අපි ඔක්කොම අර අවුරුදු ගානක් තිස්සේ ආකල්ප පල්ලෙහාට ඇවිල්ලා ඒ පල්ලෙහාට වැල් දෙන මිනිසුන්ට එහෙම අදහස් නැහැ. මිනිස්සුන් උඩ තමයි වැරද්ද තියෙන්නේ. ඒ උඩ වැරද්ද අපිටම වෙලා තියෙනවා. නමුත් ඒ මොන හරි තැනකදී අපි ගොඩ එන්න නම් අපි එක එක්කෙනා අපිට අදාළ වගකීම තේරුම් අරන් වගකීම් සහගත විදිහට මිනිස් විදිහට හැසිරුණොත් විතරයි. කියන්නේ වගකීම් සහගත මිනිස්සෙක් විදිහට හැසිරුණොත් විතරයි මට තේරෙන විදිහට මේක ගන්න. නැත්නම් අනිත් එක්කෙනාට අවලාද කියනවා, මෙයාට කියනවා එද්දි දේශපාලනඥයෝ ඒ වෙලාවෙත් කරන්නේ මිනිසුන්ගේ තියෙන ආවේග ඇත්තට මිනිස්සු ඉන්නේ අමාරු වෙන්නේ. හරි ඔයාට ඉන්නවට වඩා ඔයාගේ අම්මා තාත්තා මේ වෙනකොට ඉන්නේ මාර පීඩනය කියන මිනිසුන්ට. ඒක සාමාන්‍ය ඔයාට තේරෙන ප්‍රමාණයක් තියෙනවනේ මෙහෙමයි කියලා. ඒ ඔයාට තේරෙන ප්‍රමාණයට වඩා මම හිතන්නේ 10 12 ගුණයකට වඩා වැඩි හිටියෙකුට අවුරුදු 35 40 පැන මිනිස්සෙකුට තියෙන පීඩනය හැම පැත්තෙම පීඩනයක් තියෙනවා. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම තමන්ගේ ළමයාගේ අනාගතය සම්බන්ධ ලොකු අනිශ්චිතකමක් තියෙනවා. ඔයගොල්ලෝ මාරපව්. අපිත් පව්. නමුත් අපිටත් වඩා ඔයගොල්ලෝ පව්. ඇයි අපි ජීවත් වෙන කාලේ තව තියෙන අවුරුදු 20ක් නම් 30ක් නම් ඔයා ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙන බොහෝ විට. එතකොට අවසානයේ එහාට යන්න ගත්තා මොන මට්ටමේ මිනිස්සෙක් ගත්තත් ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් ගොඩ එන්න අපිට තියෙන දේ තමයි මේවා වෙනස් වෙන්න ඕන එකක්. අනිත් පැත්තට ඔයා කියන එක්කෙනාට අදාළව ඔයාගේ වක්කීම මොකද්ද මෙතන? ඔයා පුළුවන් උපරිම ඉගෙන ගන්න එක. හරි. පුළුවන් උපරිම ඉගෙන ගන්න එක ඔයා අමාරුයි සමාදාසද මං ඔයාට උපදෙස් දුන්නා කියලා මං උනත් හැමලම මං ගැන කියන්නේ මටත් මේ එපා වෙන අවස්ථා තියෙනවා. හරි. එපා වෙනවා කරන්න බෑ කියලා හිතන මොන මගුලටද මේක කරන්න කියලා හිතන අවස්ථා තියෙනවා. එහෙම ඕන තරම් තියෙනවා. නැත්තේ නෑ. හරි. මොකද්ද මේ කරන්න කියලා හිතන අවස්ථාවක් තියෙනවා. අනිත් පැත්තට හිත හදාගෙන අපිත් එහෙම කරේ නැත්තම් අනිත් මිනිස්සු එහෙමවත් කරන්නේ නෑනේ. ඔයා උදාහරණයකට ඔයාලගේ ගෙදර ඔයාගේ වයස් කාණ්ඩේ ගත්තොත් හරි. පොඩ්ඩක් හරි මොලේ තියෙන නිසා ඔයා මැත්ස් කරන්න ආවේ. ඔයාටත් ඕක තේරෙන්නේ නැත්තම් ඔයාගේ වයස් කාණ්ඩේ ආට ළමයෙකුට ඕක තේරෙනවද? ළමයට තේරෙන්නේත් නැහැ. ළමයා ඔච්චරත් නැහැ. ඔයා ඕක කරන්නේ නැත්නම් ඔයාගේ ගෙදර නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවනම් 6 වසරක ළමයෙක් 7 වසරක ළමයෙක් අක්කයිය මේක අතාරිනවනම් අර ළමයාත් මොකද කරන්නේ? ළමයාත් අතාරිනවා. හරිද? ඒක අහන දෙයක් නැහැ. ළමයට ස්වභාවයෙන් ළමයා ඉන්නේ අතාරින්න බලාගන්නේ. ළමයට වකීමක් තේරෙන්නේ නැහනේ. 6 7 8 9 10 11 විතර වෙනකම් තේරෙන්නේ නැහැ. හැබැයි ඔයාටත් ඒක තේරෙන්නේ නැත්නම් තාම පල්ලෙයටදී කොහමද? මේක ඉතින් පවත්වාගෙන යන්න බෑ. හැම වෙලාවෙම එහාට හිරවි ගියත් ඔය බලන්න විනාශය තියෙන රටවල් එකපාරට හැබැයි විනාශය තියෙන රටවල් සමහර රටවල් ගොඩ ආව සමහර රටවල් ගොඩ ආව යම් කාලයක් තුල සමහර රටවල් ගොඩ ආව සමහර රටවල් ගොඩ ආවේ නැහැ. හරි. මම තාම දකින්නේ අපිට තියෙන දේවල් ගත්තාම ගොඩ එන්න පුළුවන්. පාලනය වෙනස් වෙන්නත් ඕනේ මිනිසුන්ගේ ඒක වෙනස් වෙලා ආකල්ප හදන්න බෑ. නිකම්ම අර අපි කිව්වට වැඩක් නැහැ. උඩින් ආදර්ශයක් පෙන්වන්න. එතකොට තමයි ඒක හැදෙන්නේ. නමුත් මැත් කරලා මේක නිතරම කියන්නේ කවදාවත් අවස්ථා නැති වෙන්නේ නැහැ. හරිද? ලෝකේ කොච්චර ගත්තත් ඒ අමාරුම රටවල් වලින් ආර්ථිකයෙන් කොච්චර වැටිච්ච රටවල් වලුත් මිනිස්සු නැගිටිනවා. හරිද? හැබැයි එක දෙන තමයි නැගිටින්නේ. ගොඩක් නෙමෙයි නැගිටින්නේ. එක දෙන නැගිටිනවා. මම කියන්නේ ඒ චරිතයක් වෙනවා උත්සාහ කරන්න. හරිද? ඔයාලට දැනට ඒක කරන්න පුළුවන් හොඳම දේ තමයි මේකත් පිළිගන්න එක වාට අයිතිය පිළිගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒක hina වෙලා නිකන් ඉන්නත් පුළුවන්. ඒ හැම දවසකම දැන් මම සමහර දේවල්වලදී කියනවා. ඔයා සමහර ළමයි ඉන්න හරි කපටිනේ. හරි සමහර ළමයි ඇත්තම ළමයි. සමහර ළමයි වයසට වඩා ගොඩාක් කපටි. හැබැයි ඔයා තේරුම් ගන්න දෙයක් ඔයා මොකක් හරි කපටිකමක් කරපුවම සමහරව ඉන්න සමහර හැටි කපටි කියලා. එයා හිතන්නේ නැත්තේ එයා කපටියෙක් නම් 2022 දී එයාට 2025 හම්බෙන්නේ ඊට වඩා කපටියෙක් මිසක් ඊට වඩා අඩු කපටියෙක් නෙමෙයි. එයාව අභ්‍යයන එක්කනේ හැබැයි එන්න ඕනේ. හරි. එයා 22 යම් කපටිකමක් කළා එයාත් එක්ක ඉන්නවා හොඳ ළමයි ටිකක් එයා අනිත් ටික අඳගෙන ඉන්නවා. හැබැයි එයාට ඉදිරියේදී හම්බෙන්නේ ඊට වඩා එක්කෙනෙක් මිසක් 25 දී 28 දී හම්බෙන්නේ තව එක්කෙනෙක් මිසක් ඒක අඩු වෙන්නේ නැහැ. මේක වර්ස්ට් වෙන්නේ නැහැ. එහාට නරක වෙමින් යන ක්‍රියාවලියේදී ඊට වඩා වෙන්නේ නැහැ. හරි. ඒ නිසා කෙනෙක් මම දකින විදිහට හින කපටි ගේම් කාරයෙක් වෙන්න ඕනේ නැහැ දිනු වෙන්න. හරි. සමාජය ගැන ඇලර්ට් එකක ඉන්නවා. සමාජය හොඳ නැති නිසා අපි කොච්චර ජෙනුවින් හිටියත් සමාජය ගැන අවධානයෙන් ඉන්න ඕනේ. සමාජය මොන විදිහට මේකට කරනවද දන්නේ නැහනේ. හැබැයි ඔයා කරන දේ මහන්සිලා කරොත් හැම වෙලාවෙම ඔයාට අවස්ථා නැති වෙන්නේ නැහැ.
අනිත් පැත්තට දවස ගන්න කියන්නේ මෙච්චර කල් ඔයා කරේ නැති දේවල් වෙන්න පුළුවන්. මම එහෙම කියන්නේ මමත් අපේ ගෙදරකදී කරලා නැහැ. හරි පොඩි හරි සමහර අත්දැකීම් තියෙන්නේ 6 වසරේ ශිෂ්‍යත්ව පාසලක් කොළඹ ආපු නිසා ඊට පස්සේ හොස්ටල් වල බෝඩින් වල හිටපු නිසා සමහර අත්දැකීම් ටික ඇතන. ගෙදර මිටියන් සමහරට එහෙම නැහැ. වෙන මුකුත් තින්ද නෙමෙයි. කියන්නේ අපි ගවල සල්ලි තිබිලා නෙමෙයි. නතර අම්මා තාත්තගේ ආදරයෙන් හැදෙන නිසා හැමදේම මං කරන්න. ඔක්කොම අම්මලා කරනවනේ. අදටත් අපේ ගෙදර ගතත් කරනවා. හැබැයි මම උනත් මේ තත්ත්වයන් මත ඉස්සරට වඩා සමහර දේවල් දැන් කියලා තියෙන්නේ. එයාලට කමන්න එහෙම හැදෙන්න දෙන්න. සමහර දවස්වල මීට කලින් හිටපු ජීවිතයට වඩා එයාලා ටිකක් වෙන්න ඕනේ. නැත්නම් එයාලා ඉස්සර අමාරුකාරයෙක් කොහොම ජීවත් වෙන්නේ. හරි. මගේ ඉතින් මට ගෙදරින් ඔයගලන්ට වඩා පොඩි ළමයි. හැබැයි ඒ දවස් ගානේ අපේ ගෙදර උනත් කතා කරගෙන මේගොල්ලන්ට සමහර දේවල් ඉස්සරට වඩා එහෙම දෙන්න. ඉස්සර වගේ ඉල්ලන හැම එකම දෙන්න බෑ. දෙන්න පුළුවන් තාම අපිට. හැබැයි ඉල්ලන ඉස්සර දෙන්නෙත් නැහැ හැම ඉල්ලුවා කියලා. මොකද කන්ට්‍රෝල් වෙන්න ඕන නිසා. හරි දැන් ඉස්සරටත් වඩා සමහර දැන් වල තියෙන ඒ ඉල්ලන හැමදේම දෙන්න එපා. එයා දැන් චුට්ටක් සමහර දේවල් අමාරු කරන අමාරුකම් දන්නේ නැහැ නේ. ඒගොල්ලෝ හිතන්නේ කඩේට ගියාම මේ දකින්න ඔක්කොම ගන්න පුළුවන් කියලා අපිට. හරි මොකක් හරි දෙක අයක අපි ගන්න ඕනේ කියලා හිතන්නේ. අපිටම මොන හරි දැක්කත් ඒක ඕනේ කියලා. එහෙම වෙන්න ඕනේ නැහැ. හරිද? විශේෂයෙන් ඉස්සර අවුරුදු කාලයක් යන ඔයගොල්ලෝ ලොකු ළමයි නිසා ගෙදර ආර්ථික තත්ත්වයන් ඔයගොල්ලෝ දන්නවා තියෙන්නේ. හරිද? වෙනද තරම්වත් දෙමාපියන්ට කරදර කරන්න යන්න එපා. හරිද? සහ අර සමහර පොඩි දේවල් වලට ගෙදර සමහර ළමයි අම්මා තාත්තාත් එක්ක පොඩ්ඩක් එල්ලෙනවනේ. පොඩ්ඩක් නැත්තම් මූණ බුම්මගෙන දෙක කරගෙන මෙහෙම හිටියට ගෙදර එන වලි. හරි ගෙදර එන යන්ඩිය මෙහෙම හිටියට. හරි. ගෙදර එන පොර ඉතින්. හරිද? මේ ඔහොම හිටියා නේ ඔහොම ඉන්නේ. නින්ද කියලා ඉන්නේ ඔහොම කියලා. ඔහොම ඉන්නේ. හරිද? ගෙදර ගියාම සමහර හැම වෙලාවෙම පොඩි නුරුස්සනා ගතියෙන් තමයි ඉන්නේ කටයුතු කරන්නේ. එහෙම ඉන්න මිනිස්සු මොකද ඇත්තටම පීඩනේ ඉන්නේ. ඒක මම ඔයා ඉන්නවට වඩා පීඩනේ වාගේ මොන මට්ටමේ හිටියත්. හරිද? ඒක ඔයාට එකයි කියන්නේ මොන මට්ටමේ හිටියත් මට ගත්තොත් තැනක තියෙනවා. ගෙදර ඉන්න අයට අවුරුද්දක් හරි කන්න දුන්නත් මම එක්ක ඉන්න වැඩ කරන මිනිස්සු ටිකක් ඉන්නවනේ. හරි. ඒ මිනිසුන්ට මම වා කියන්නේ බෑ. හරි. මේ ඔක්කොම අයින් වෙලා ගියොත් මට සමහරට ඉතුරු ටික කලබිලත අවුරුද්දක් හිටියා කියනකො. නමුත් මම එක්ක ඉන්න මිනිස්සු. හරි. ඒ වගේ අපිට අර මොකකින්වත් වගකීමක් දරනවා නම් වගකීම් බලන්න වගකීමක් නැති නිසානේ උඩින් මේ අපිට මේ වෙලා තියෙන්නේ. උඩින් ඉන්න මිනිස්සු වගකීමක් දරන්නේ නැති නිසානේ අපිට මේක වෙලා තියෙන්නේ. හැබැයි අපි වගකීමක් දරනවා අපිට හැම වෙලාවෙම මේ ප්‍රශ්නයක් තියෙනවා. හරි. ගෙදර චූටි වැඩේ බව ඉගෙන ගන්න. මෙච්චර කල් කරේ නැත්තම්. ඒකයි මම කිව්වේ මා උදාහරණයක අපිවත් ගෙදරක එහෙම කළා නැහැ. හරි. වෙනම සල්ලි තියෙන ගෙවල් වල හින්දා නෙමෙයි. මගේ ගෙදර සමාජයට එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපේ පොඩි කාලේ ගෙදර අම්මා රෙදිරිව මං හොදන්න. මොකක් හරි කරන්න. ඔයා එපා. පුතා මේක කරන්න එපා. දුව කරත් කමන්නේ පුතා කරන්න එපා. හරි. එහෙමත් කියනවා. හරි. අකා එයා කරාට කමන්නේ. කොල්ලෙක් නේ ඕනේ නැහැ. කියන්නේ ඉස්සර අතීතේ නා අර ඇවිල්ලා දින විදිය. හරි නෙමෙයි. අර ඒ හැදිලා දින විදිය කරන්නේ. සමහරට අම්මා තාත්තා නෙමෙයි ආච්චි සීයා ඉන්නවා. ඒගොල්ලොත් කියන්නේ පුතාට කරන්න එපා කියන්නේ. හරිද? ඌ කරන්න එපා කියනවා. කියන්නේ ඌ නවත්තනවා කියන්නේ. මොකක් හරි කරත් අර එහෙම ඕනේ නැහැ. නමුත් එහෙම ඕනේ. ඕනේ නැහැ කියලා අතීතයේ කිව්වට ඕනේ. ඔයා ගෙදර හැමදේම කරද්දී වගේ අම්මා තාත්තට ටික වෙනසක් තේරෙයි. ඉස්සරට ළමයා නෙමෙයි මේ නිලමඩ වගකීමක් තියෙනවා. ඒක ගෙදරක් අත්තාම මම හිතන්නේ මේ වෙලාවකදී ගෙදර ගොඩක් අය වෙන්දට වඩා එකට ඉන්නෝනේ. යම් ප්‍රමාණයක් හරි ඉන්නෝනේ. ඒක ගෙදර කරත් පුදුම හයියක් කියන්නේ. මම දකින විදියට පවුලේ ඉන්නවනම් 4-5ක් මේ 4-5 එකට ඉන්නවා කියන්නේ ඒ ගෙදරටවත් හයියක්. මොකක් හරි ප්‍රශ්නයකදී අඩු ගන්න දැන් ඔයා පොඩි ළමයි නෙමෙයි ලොකු ළමයිනේ සමහරට අම්මා තාත්තගේ සමහර දෙයකට වගේ පොඩි යෝජනාවක් වැදගත්. එයාට තරම් වට අත්දැකීම් නැහැ. ඒකට සමහර වගේ යෝජනාව වැඩක් නැහැ. ඇත්තටම ප්‍රැක්ටිකලි කරන්න බෑ. ඔයා යෝජනාව දෙනවා ප්‍රැක්ටිකලි කරන්න බෑ. හැබැයි ඔයාගේ හිතන සිතවිල්ලක අර මිනිසුන්ට පොඩි එහෙමත් කරන්න පුළුවන් කියලා සමහර දේවල් තියෙනවා. ඒක අපිට මේක බෑ මෙහෙමත් කරන්න පුළුවන් කියලා එහෙම දේවල් තියෙනවා. හරි. මම කියන්නේ ඉන්න පවුල වාගේ සර්කල් එක ගොඩාක් ලොක් කරන්න යන්න එපා. හරි. සර්කල් එක ඔය ගෙදර ඉන්න ඇත්ත එක සර්කල් එක පොඩි කරගන්න. සර්කල් එක ගොනොට ලොකු වුණාමත් පැවැත්මක් නැහැ. හරි. සර්කල් එක පුළුවන් තරම් පොඩි වෙලා අදාළ දේ උපරිම වශයෙන් කරන්න. මම කියන්නේ මේක අපිටත් වෙනස් වෙන තියෙන අවස්ථාව. අපි කියන්නේ ඔයගොල්ලෝ මෙච්චර කාල මහන්සිලා හැමදේම කරා නම් කමක් නෑ. ඒක තව වැඩි කරගන්න. මෙච්චර කාල එහෙම වගකීම් විරහිතව නම් හැසිරුනේ. මෙතන අපිට එකපාරට එහෙම වෙන්න බෑ. හරිද? අපි මෙච්චර කාලොත් ගෙදර ඉඳි පිඟාන හේදුවේ නැත්තම් එකපාරට බෑ. හැබැයි ඔයා හිතනවා නම් ඔයාට ඒක මොකද බැරි දේවල් නෙමෙයිනේ. හරිද? මිනිස්සු පිටරටවල වලට ගිහලා පාර්ට් ටයිම් කියලා කරන්නේ මම එදත් කියන්නේ ඕවනේ කරන්නේ. හරිද? පාර්ට් ටයිම් කියලා වෙන මොකුත් වෙන කටයුතු කරන්නේ නැහනේ. හරිද? ආරක්ෂක අමාත්‍යාංශ බාර ගන්නයි ගිහිල්ලා. හරිද? කරන්නේ ඕවා තමයි කරන්නේ. අතුපතු ගානවා, ක්ලීන් කරනවා, ඕවා තමයි කරන්නේ. ඕවා තමයි තියෙන්නේ. ඉතින් වෙන මොකුත් නැහැ. ඉතින් ඒ ගිහිල්ලා කරන්න පුළුවන් නම් ඇයි මෙහෙ ඉඳන් කරන්න බැරි? හරිද? ඒ නිසා මිනිස්සු ඔක්කොම එහෙම ගිහිල්ලා කරන්නේ. වෙන මොකුත් අමුතු දේවල් කරන්නේ නැහැ. කලාතුරකින් ඒවෙන් පොඩ්ඩක් ඇවිල්ලා ඉතින් උඩ පොඩ එන අවස්ථා තියෙනවා නැත්තේ නෑ. හරිද? එහෙම තියෙනවා. හෝටලේ යන්න වේට කෙනෙක් විදිහට ටික දවසක් යද්දී එතනින් උඩට එනවා. එහෙම ගියා ඉන්න. හැබැයි ඒ යන්නේ අවුරුදු කීපයක එක්ස්පීරියන්ස් එකක් එක්ක. නිකන් ගිය ගාම්ම කවුරුත් එතන ගන්න නැහැ. හරිද? එහෙම ගියා ඉන්න ඕනද අපිත් යාළුවෝ ඉන්න. ඔයගොල්ලෝ දන්නා ඇති. එහෙම පල්ලෙහාට ගිහිල්ලා ඒකේ උඩට ගියා ඉන්නවා. ඒ කියන්නේ ඉගෙනගෙන නෙමෙයි වෙනත් තැන් වලින් උඩට ගියා ඉන්නවා. වෙනත් රටවල් වල. හැබැයි අපිට ඒක කරන්න බැරි කමක් නැහැ. නිසා පුළුවන් මේක ටර්නින් පොයින්ට් එකක් විදිහට දැකලා පුළුවන් උපරිමයෙන් කරන්න.